හයි good morning. ඔන්න අද රසම රස කොෆි එකක් හදන්න යන්නේ. මේක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි. ඉක්මනට හදනවා. හැබැයි ඉතින් මේ කොෆි එක විශේෂයි. මොකද දන්නවද? මම මේ කොෆි එක හදන්නේ රුෂාන් අයියට. සාමාන්‍යයෙන් එයා ආසම මගේ අතින් හදන කොෆි එක බොන්න. ඉතින් ගෙදර ඉන්නකොට අනිවාර්යෙන්ම මට කියලා කොෆි එකක් දෙකක් හදන් බොනවාම තමයි. කලින් දවසක මේකේ වීඩියෝ එකක් දැම්මහම හදන හැටි කොහොමද කියලා කුටාරියක් දෙනෙක් අහලා මට මැසේජ් කරලා තිබුණා. ඉතින් ඔන්න අද පොඩි වෙලාවක් ලැබිච්ච ගමන් මට මතක් වුණා අන්නේ ඉල්ලීම. ඔන්න බලන්නකෝ මම මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේකට දාන පිටි ප්‍රමාණය ඒ වගේම මේක නෙස්කැෆේ එකක්. ඉතින් ඒ දාන ප්‍රමාණයත් එක්ක මම රස කරගන්නේ සහ මේකට සීනි දාන්නේ නැහැ. පිටියකින් සීනි ගතියකුත් එනවනේ. ඉතින් ඇත්තම රස බලා ගන්න නම් සීනි නොදා බොන්න පුරුදු වෙන්න. මේක හරිම රසයි. ඉතින් උඩට මෙන්න මේ වගේ සැරසිල්ලකුත් දානවා. දාලා ඒක චුට්ටක් හැඩ වැඩ කරනවා හැන්දකින්. සමහරක් වෙලාවට මම පොඩ්ඩක් කොල්ලලාම ඒක හැඩ වැඩ කරගන්නවා. නැත්තම් ඉතින් හැන්දකින් චුට්ටක් හැඩ වැඩක් දාගන්නවා. ඔම් බලන්නකෝ මෙන්න මේ වගේ ඉතින් කොෆි එක ලස්සනයි. අන්තිම ටික බොනකොනොත් මේ උඩ තියෙන කොෆි වලින් ටික ටික තමයි ඒකට මික්ස් වෙලා එකතු වෙලා අපිට පෙවෙන්නේ. එතකොට රස වැඩි. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් එකපාරක් හරි හදලා බලන්න ඔයාගේ හස්බන්ඩ්ට. ඒ වගේම වයිෆ්ට නේද හස්බන්ඩ්ට විතරක් වයිෆ්ටත් හදලා දෙන්න පුළුවන් වෙන්නේ හස්බන්ඩ්ලාට. පොද ලස්සක් වැටුනාම අපි තවලන් වෙනවාද ඒ නුඹ මට කියා දුන්නද ඇහුණද ඒ නුඹ මට කියා දුන්නද ඇහුණද සොඳුරියම